ඇත්තටම ශ්‍රී ලංකාවට මොනවා හරි ප්‍රශ්නයක් වෙනව නම් ඒක ඉන්දියාවට උනා හා සමානයි. ඒක නිසා අපි උත්සාහ කරනවා ඒ ආකාරයෙන් අපිට ප්‍රශ්නයක් වුණාම අපි ඒ කොට එන්න දක්වන ඒ කැපවීමම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන්න. ඒ නිසා තමයි ශ්‍රී ලංකා රජය හරහා අපි පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස මේ ව්‍යවසනයේදී ඔබට සහාය දැක්වීම සඳහා පැමිණියේ. මේ වෙනකොට ගුවන් යානා ඒ වගේම නෞකා වලින් සහන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබෙනවා. නුවර අපි රෝහලක් ස්ථාපනය කරලා තියෙනවා ජනතාවට ඒ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට. ඒ වගේම භීෂ්ම කියුස් යන හදිසි අවස්ථාවන් වලට ප්‍රතිකාර දැක්විය හැකි වෛද්‍ය ඒකකත් මේ වෙනකොට ස්ථාපනය කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මම ඉන්දියානු මහ කොමසාරිස්තුමාටත් ඉන්දියානු රජයටත් ඒ වගේම ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ යම් ආකාරයේ හානියක් ලංකාවට සිදු වුණාද ඒක ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් හෝ එහෙමත් නැත්නම් පාරිසරික හානියක් සිදු වුණාද අපිට ළඟම ඉන්න අපේ අසල්වැසියා මම කියන්නේ අපේ පවුලේ හිතවතා අපිට පළවෙනියටම ඇවිල්ලා උදව් කරා. ඔබට මතකයි එදා අපිට ආර්ථික අර්බුදය තුල ඩොලර් නැතුව මේ රටේ LC ඕපන් කරගන්න බැරුව අපි අසරණ වෙලා ඉන්නකොට ඉන්දියානු රජය විසින් බිලියන 4ක ඩොලර් බිලියන 4ක ආධාරයක් ලබා දීලා අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න අපිට ශක්තියක් වුණා. ඒ වගේම මේ දිත්වා සුලිකුටාණ්ඩු වෙනුත් අපිට වෙච්ච ඒ පාරිසරික හානිය තුල අපේ රට නගා සිටුවීම සඳහා පළවෙනියෙන්ම ආව සහයෝගය ලබා දුන්න රට තමයි අපේ අසල්වැසි රාජ්‍ය ඉන්දියානු රාජ්‍ය. මම ඔබ තමුන්නාන්සලාට කියන්නේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ අපි දන්නවා තවත් ගොඩක් අය අපහසුතාවයට ලක් වෙලා තිබෙනවා. අපිට කරන්න පුළුවන් ආකාරයෙන් ඒ අයට උදව් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිසිදු පක්ෂ ભેදයකින් තොරව දේශපාලනයකින් තොරව ඔබට මේ අපි අසීරු අවස්ථාවේදී අපේ යුතුයකම් ඉටු කරන්න කටයුතු